සැදී සුරැකී සුඳුරු නාගරීකරණයක් කරා ශ්‍රී ලංකාව ඩිජිටල් බලකැන් වූ ආර්ථිකයක් උදෙසා අපගේ නගර සහ ප්‍රජාවන්ගේ අනාගතය ගොඩනගන ගමනේදී ජනතාවගේ අදහස් දැනුම සහ සහභාගීත්වය අතිශය වැදගත් වේ. එමෙන්ම නගර සංවර්ධනය සම්බන්ධයෙන් පාරදර්ශිතාවය වැඩි කර ඒ සඳහා ජනතාවට ඍජුව සම්බන්ධ වීමට අවස්ථාව ලබා දීම අරමුණු කරගනිමින් නිර්මාණය වූ UDA මද ලංකා ඩිජිටල් වේදිකාව වෙත ඔබ සාදරයෙන් පිළිගනිමු. UDA මද ලංකා ඩිජිටල් වේදිකාව හරහා ඔබට ලැබෙන සේවාවන් මොනවාද? නාගරික සංවර්ධන අධිකාරියේ සංවර්ධන සැලසුම් පිළිබඳ තොරතුරු දැන ගැනීම, සංවර්ධන රෙගුලාසි හා නියාමනයන් පිළිබඳ තොරතුරු දැන ගැනීම සහ ඒ සඳහා ඔබගේ අදහස් ඉදිරිපත් කිරීමට පහසුකම් සැලසීම. මේ සඳහා ඔබ ලියාපදිංචි වන්නේ කොහොමද? මෙම සේවාව පළමුවරට භාවිතා කරන ඔබ www.motherlanka.uda.lk ඔස්සේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න. ඔබට පහසු භාෂාවක් තෝරන්න. ලියාපදිංචි වීම සඳහා වෙබ් පිටුවේ දකුණු පස ඉහළ කෙළවරේ ඇති ලියාපදිංචි වන්න යන බොත්තම ක්ලික් කරන්න. දැන් ඔබේ මුල් නම සහ වාසගම ඇතුළත් කරන්න. මීළඟට ඔබගේ ඊමේල් ලිපිනය ඇතුළත් කරන්න. ඔබ කැමති නම් පමණක් මෙම ස්ථානයේ ඔබගේ ජංගම දුරකථන අංකය ඇතුළත් කරන්න. දැන් ඔබේ රැකියාව ඇතුළත් කළ යුතුයි. ඒ සඳහා මෙම ඊතලයේ මත ක්ලික් කරන්න. ඔබේ රැකියාව තෝරා ගන්න. ඔබේ රැකියාව මෙම මෙනුවේ ඇතුළත් වී නොමැති නම් අද යන්න තෝරා ගන්න. ඉන්පසුව ඔබේ රාජකාරී ආයතනය තෝරා ගන්න. ඔබේ රාජකාරී ස්ථානය මෙම මෙනුවේ ඇතුළත් වී නොමැති නම් අද යන්න තෝරා ගන්න. මෙම පියවරයන් සම්පූර්ණ කළ පසු ශක්තිමත් මුරපදයක් ඔබ විසින්ම ලබා දෙන්න. එහිදී පහත දැක්වන කරුණු පිළිබඳව අවධානය යොමු කරන්න. ඉදිරියට යාම සඳහා ඔබ ලබා දුන් මුරපදය නැවත මෙම ස්ථානයේ ඇතුළත් කර ලියාපදිංචි වන්න ලෙස සඳහන් බොත්තම ක්ලික් කරන්න. දැන් ඔබ UDA මද ලංකා ඩිජිටල් වේදිකාවට සාර්ථකව ලියාපදිංචි වී අවසන්. ඔබගේ අදහස් ඉදිරිපත් කිරීම සඳහා දැන් ඔබ ලියාපදිංචි පරිශීලකයෙක් වශයෙන් වෙබ් පිටුවට ඇතුළත් විය යුතුයි. ඒ සඳහා ඔබගේ ඊමේල් ලිපිනය හෝ ජංගම දුරකථන අංකය මෙහි ඇතුළත් කරන්න. ඔබ ඉහතදී ලබා දුන් මුරපදය ලබා දෙන්න. දැන් ඇතුළු වන්න යනුවෙන් සඳහන් මෙම බොත්තම මත ක්ලික් කරන්න. ඔබ දැන් ලියාපදිංචි පරිශීලකයෙක් වශයෙන් වෙබ් පිටුවට ඇතුළත් වී ඇත. වෙබ් පිටුවේ අන්තර්ගත මොනවාද? මෙම අන්තර්ක්‍රියාත්මක වේදිකාව මගින් පාර්ශවකරුවන්, විශේෂඥයන් සහ සාමාන්‍ය ජනතාව එකට එක්ව අනාගතය සඳහා වඩා හොඳ නගර සහ ශක්තිමත් තිරසාර සමාජයක් ගොඩනැංවීමට එක්ව කටයුතු කිරීමට අවස්ථාව සලසයි. දැන් නාගරික සංවර්ධන අධිකාරියේ සංවර්ධන සැලසුම් යටතේ සංවර්ධන රෙගුලාසි, කලාපීකරණ රෙගුලාසි හා නාගරික සංවර්ධන ව්‍යාපෘතීන් ඔබට සොයාගත හැකි. ව්‍යාපෘතීන් යටතේ 10 cities, 25 cities, මිලියන 5 කෙටිකාලීන සංවර්ධන ව්‍යාපෘතීන් පිළිබඳ විස්තර සීම අනෙකුත් රාජ්‍ය ආයතන මගින් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘති පිළිබඳ විස්තරද ඔබට සොයාගත හැකි. එසේම බලාත්මක කිරීමේ කාර්යයන් යටතේ සංවර්ධන අයදුම්පත් ඉදිරිපත් කිරීමේදී අවශ්‍ය වන මඟ පෙන්වීම් රෙගුලාසි පිළිබඳ තොරතුරු මෙම ස්ථානයේ ටයිප් කර ඔබට ලබාගත හැකිය. එහිදී සාකච්ඡා බලන්න යන බොත්තම මත ක්ලික් කිරීමෙන් සියලුම සංවර්ධන සැලසුම් පිළිබඳව විස්තර ඔබට පරිශීලනය කළ හැකි. අවශ්‍ය නම් පළාත් වශයෙන් වුවත් ඒ අදාළ සැලසුම් සියලු පළාත් යන බොත්තම මත ක්ලික් කිරීමෙන් ලබාගත හැකිය. ඔබට අවශ්‍ය සංවර්ධන සැලසුම් හෝ අදාළ ලිපිය තෝරා ගන්න. දැන් ඔබට එය පරිශීලනය කළ හැකි. අදාළ ලිපිය පිළිබඳ වැඩිමනත් තොරතුරු අවශ්‍ය නම් මෙහි ඇති view full document බොත්තම මත ක්ලික් කිරීමෙන් ඔබට එය නැරඹීමට හා භාගත කිරීමට හැකිය. අදාළ ලේඛනය සඳහා ඔබ ප්‍රතිචාර දක්වන්නේ කොහොමද? මුලින්ම ඔබ වෙබ් පිටුවේ පහළට ගමන් කර comments and discussion යටතේ ඇති කොටුවේ ඔබේ ප්‍රතිචාරය ටයිප් කර ඊට පහළින් ඇති අදහස් ඉදිරිපත් කරන්න යන බොත්තම මත ක්ලික් කරන්න. ඔබ අදහස් ඉදිරිපත් කිරීමේදී සංවර්ධනයට දායක වන හරවත් යෝජනා, චෝදනා සහ අදහස් ලබා දීමට සෑම විටම කාරුණික වන්න. අනාගතයේ හැඩගැස්වීමට ඔබ සූදානම්ද? අදම අප හා එක් වී
මෙම සංවාදයේ කොටස්කරුවෙක් වන්න. වඩාත් බුද්ධිමත් සහ සියලු දෙනා ඇතුළත් කරගත් නාගරික පරිසරයක් ගොඩනැංවීමට අපි එක්ව කටයුතු කරමු. නාගරික සංවර්ධන අධිකාරිය සුසැදි සුරැකි සුදුරු නාගරීකරණයක් කරා